අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා බයියා SL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලන්න ලෑස්තිම එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මට Facebook page එකක් තියෙනවා Mr. Baiya SL Political page එක පැත්තේ ඉන්න follow එකක් දාන්න message එකක් දාන්න පුළුවන් ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට අපි පළවෙනි වීඩියෝ එකට යන්න හදන්නේ මේ තමයි බත්‍ර මුල්ලේ සීරරත්න හිමි වීඩියෝ දෙකක් එක ළඟ හම්බ වෙනවා අනුරග එකත් බලලා මුලින්ම සීරරත්න හාමුදුරුවන්ගේ වීඩියෝ එකත් බලලා මේ දෙක බලලෙමු යා අද ක්‍රීඩාවට මොකදලා තින්නේ? ක්‍රීඩා අමාත්‍යාංශේ මම ඒ අමාත්‍යාංශේ නියෝජ්‍ය සභාපතිතුමට ඉල්ලුවයි මේ ක්‍රීඩාව සම්බන්ධව දියුණු කිරීම. මේ කොල්ලන්ට මොනවද දන්නේ? මේ කොල්ලෝ ටික යන තැන කනවා. යන තැන ක්‍රීඩාව සම්බන්ධ අපමණ රේණුකට මේ සම්මියා කියන සම්මියා මේ ළමයි ආරක්ෂා කරන්නෙත් නෑ. ඒකට ඕනවද ඒක වැඩ කරනවා. ක්‍රීඩකයන්ට ඕනවද ක්‍රීඩක ආරක්ෂා වෙනවා. ක්‍රීඩකයට බෝල ගහනවා උන් බෝල ගහනවා නැත්තම් මොකද කරන්නේ බෝලේ අහුලන්න යනත් වෙන කෙනෙක් බෝල ගහන එක වෙනයි අහුලන එක නවනයි අල්ලන එක වෙනයි බෝල තුල කොහෙට යයිද දන්නේ නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රීඩාව විනාශ කරපු මේ සභාපතිතුරු පසුගිය රජෙත් හිටියා වත්මන් රජෙත් නා ඇයි ජනාධිපතිතුමා මේගොල්ලන් මේ සම්බන්ධව ක්‍රියා නොකරන්නේ ක්‍රීඩා විනාශ කරන අයට ඒ වගේම තමයි මේ ක්‍රිකට් ගහන්න යන කොල්ලෝ කවුද තෝරන්නේ මුන්ට ක්‍රිකට් ගහන්න දැම්මේ තේරෙන්නේ නැහැ දැන් අනාගත නේද අනේ ළමයිනේ මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න බැයි නම් යන්න එපා රටට අපකීර්තියක් නේ ඒ නිසා මතක තියාගන්න ක්‍රීඩාව විනාශයි රටත් විනාශයි ගල්ලගුත් විනාශයි උගන්ඩාවේ සල්ලෙත් විනාශයි ඈ එතකොට පාස්කු පෙර් විනාශයි එකක්වත් හරියාකාරව වත්මන් රජේ තාම කරගෙන ගියේ නෑ ඒ නිසා සම්බුද්ධ ශාසන අත තියන්න යන්න එපා සම්බුද්ධ ශාසන අත තිබ්බොත් එම තමුන්නාසල විනාශ වෙනවා කියන එක මතක තියාගන්න. ඊයේ මැච් එක මොකද උනේ? ඊයේ මහත්මයා මැච් එක සම්බන්ධ කියනවන හරීම කනගාටුයි. හරීම දුකයි. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ක්‍රීඩාවට කැමති අය ඒ නිසා තමයි මම ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහිල්ලා මම ආයෝජන කරේ මට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සභාපතිතුමේ ඒකේ ඉල්ලුවා. අරුන් මගෙන් ඇහි මම ක්‍රීඩා කරාද බෝල ගැහුවද අර ගැහුවද මේ ගැහුවද මම බෝල ගහන්න ඕනේ නැහැ. අපි කොහොමද බෝල ගහන්නේ? ඊළඟට බෝල ගහන්න ගියාය මං අහන්න කැමතියි. ගරු සභාපතිතුමනි ඉල්ල ආස්වද ලැජ්ජයි. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඕන ජයන්ත ධර්මදාසටත් සම්මි සිල්වටත් ජයන්ත ඇන් සම්මි ක්‍රිකට් කියලා ක්ලබ් එකක් දාගන්න කියලා. මේක ශ්‍රී ලංකන් ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයටපත් වෙන්න මේ වර්තමාන පාලක මණ්ඩලයේ මේ උද්‍යත්ත විනාශකාරී හැසිරීම වග කියන්න ඕන. හරිද? ඇත්තම කිව්වොත් මම ඕගලන්ට කිව්වා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාලිමාව ඇවිල්ලා නායකයව වෙනස් කරා ක්‍රිකට් ටීම් එකේ. ඒ වගේම තමයි තේරින් කමිටු වෙනස් කරා. මම ඕගලන්ට කිව්වනේ. ඕගලන්ට මතක නැත්තම් කරන්න දෙයක් නැහැ. හැබැයි මගේ මේ channel එකේ නෙමෙයි කිව්වේ. මගේ වීඩියෝස් ටික මම අයින් කරලා තියෙන නිසා දැන් මට ඒවා ආයි පෙන්වන්න විදියක් නැහැ. මම කිව්වා ඔහොම නායකයව වෙනස් කරාට තේරින් කමිටු වෙනස් කරාට මේක හදන්න බෑ. අනිවාර්යයෙන්ම තවත් අගාදයට යනවා මිසක් ක්‍රිකට් ටීම් එක උඩට යන්නේ නැහැ කියලා මම කිව්වා. ඉතින් ඒ විදිහටම දැන් ඕගලන්ට පේනවා අම්ම දාම් පරදිනවා. අර ඕස්ට්‍රේලියාවත් එක්ක දින්න කනාවට පැතුම් නිසංග 100ක් ගහපු හින්දා. ඒ ඇරෙන්න මචං අර පොඩි රටවල් වලට ගහලා මූ මාර සද්ද දානවා. ඒ වගේ තමයි මචං මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ කියන්න ඕනේ. ඒ තමයි දැන් මේක මේ සම්මිය වෙනස් කරගන්න බෑනේ. සම්මිය වෙනස් වෙන්න නම් ගොඩක් කට්ටිය දැන් කෑ ගහනවා මේ අපි එළියට දාමු සම්මියව පන්නමු කියලා. හැබැයි මෙතන මම ඡන්දයක් තියෙන කේස් එකේදී පොඩි අවුලක් තියෙනවා මටත්. ඒ කියන්නේ මම ඔය බලලා දැනගත්ත දේ තමයි ක්ලබ්ස් තියනවලු 14කුයි තව මොකද තව 14ක් දුන්නොම කොහොම හරි ඔක්කොම 20 ගාණක් තියනවලු මේ ක්ලබ් වලින් තමයි මචං කොල්ලෝ ඇතුළට එන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට දැන් ඔයා හිතන්නකෝ පොලිටිකල් කියලා ක්ලබ් එකක් තියෙනවා කියලා දැන් පොලිටිකල් මේ මිස්ටර් පොලිටිකල් කියලා ක්ලබ් එක තියෙනවා. මේ ක්ලබ් එකෙන් තමයි ක්‍රිකට් ටීම් එක ඇතුළට යන්නේ. එතකොට දැන් මේගොල්ලෝ ඡන්දෙත් දෙන්න ඕනේ සම්මිට. එහෙම නැත්නම් ඒ කවුරු හරි ලොක්කා වෙන්න නායකයා වෙන්න ඡන්දෙ ගන්න විදිය ගැන තමයි මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ. චුට්ටක් කියලා අහගෙන ඉන්න. ඉතින් මෙතනදී මචං මොකද එතකොට වෙන්නේ දැන් සම්මි ඕන්නේ නැහැ වෙන කෙනෙක් ගන්නවා කියලා එහෙම මොකක් හරි දැන් ක්ලබ් එකේ මොකක් හරි තීරණය අරගෙන ඡන්දේ වෙන කාට හරි දෙන්න ගියොත් ඊට පස්සේ ඒ ක්ලබ් එකට මොකද කරනවද වෙන්නේ? ඒ ක්ලබ් එකෙන් ආයි කොල්ලෝ ගන්නෙ නැහැ ක්‍රිකට් ටීම් එකට.
අන්න එහෙම කේස් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය බයට හැමදාම ක්ලබ් කාර්යෝ සෙට් එක මේ සම්මිවටම ඡන්දෙ දීලා සම්මිව උඩට ගන්නේ. ඔයාලට තේරුණාද මේ කතාව? ඒ කියන්නේ මට තේරුණානේ. මම හිතනවා තේරුණා කියලා. මේ මට තේරිච්ච විදිය මට කියන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් වෙලාව යනවා. ඒ කියන්නේ මචං මට මිස්ටර් පොලිටිකල් කියලා ක්ලබ් එකක් තියෙනවා නම් මගේ ක්ලබ් එකට කොල්ලෝ ඇවිල්ලා ගහන ඒවා පුරුදු වෙනවා. මාසෙට ගාණක් සල්ලි හම්බ වෙනවා. අපි ඒතකොට මට වෙනම ක්ලබ් එකක් තියෙනවා. ඒතකොට දැන් මගේ ක්ලබ් එක වැඩි දියුණු කරන්න ජනප්‍රිය වෙන්න නම් මගේ ක්ලබ් එකේ කොල්ලෝ ටික අනිවාර්යෙන් ශ්‍රී ලංකන් ටීම් එකට ගහන්න එපයි. එතකොටනේ තව මිනිස්සු එන්නේ මගේ ක්ලබ් එකට බැඳෙන්න. තේරෙනවනේ. එතකොට දැන් මම මගේ කොල්ලෝ ටික ක්‍රිකට් ටීම් එකට දාන්න නම් ක්‍රිකට් බෝඩ් එකේ ඒ ක්‍රිකට් ටීම් එකේ ශම්මිගේ ඔක්කොගෙම සතුට තියෙන්න ඕනේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ පැත්තට මම කැමති වෙන්න ඕනේ හැම දෙයකටම. එහෙම කැමති වෙනවා කියන්නේ ඒ තමයි ඡන්දේ ප්‍රකාශය කරනවා. මට මගේ පැත්තට සෙට් වෙනවයි කියලා හිතන ඒ සම්මිට මම ඡන්දේ දෙනවා. ඡන්දේ දුන්නාම සම්මිත් මොකද කරන්නේ? මගේ ක්ලබ් එකේ කොල්ලෙක් දෙන්නෙක් ටීම් එකට දාගන්නවා. තේරෙනවනේ කේස් එක. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉඳලා වෙන්න ඕනේ මචං. හැමදාම සම්මි උඩටම වෙලා ඉන්නේ. මම හිතනවා තේරුණා කියලා. එහෙනම් අපි කොහොමද දැන් මේ සම්මි වෙලවන්න ඕනේ? මේ ක්ලබ් එක තමයි මුලින්ම කතා කරන්න ඕනේ. ඕගලන්ට කොච්චර අඩුපාඩුවක් වුණත් ඕගලන්ගේ ළමයි කවුරුත් ශ්‍රී ලංකා ටීම් එකට දැම්මේ නැති වුණත් අපි ඒව පස්සේ බලාගමු. දැනට සම්මි වෙලවලා දෙන්න ඊළඟට එන නායකයා ඊළඟට එන ලොක්කත් එක්ක කතා වෙලා මොන හරි කරලා දෙන්නම් කියලා හරි මොන හරි දෙයක් කතා කරනකම් ඒගොල්ලන්ට ඒ දේවල් ඔලුවට යනකම් සම්මි හැමදාම පුටුවේ තමයි ඉන්නේ. තේරුණානේ? දැන් අපි අවසාන වීඩියෝ එකට. නාමල් රාජපක්ෂ මහතා මේ වෙන අහන්න දේවල් ඇත්තෙම නැත්ත මේ මං අහන්නේ තේරුමක් නැති දේවල් අහන්න නැතුව මොන හරි වගකීම් එකක් අහන්නම ඇත්තෙම නැද්ද ඇත්තටම? නෑ ඇත්තටම මේ චෝදනා විපක්ෂක කාර්යභාරයට චෝදනා කරන එක. දැන් හිතන්න මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම විපක්ෂ කාර්යභාරය චෝදනා කරනවා. විපක්ෂයක් වෙන මොකද්ද කරන්නේ? විපක්ෂ ආණ්ඩුව හොඳයි කියන්නද? හොඳයි කිව්වොත් ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ආයි පැවැත්මක් තියනවද? බලයට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් මොන හරි උදේ ඉඳන් රැ වෙනකන් කියනවා. කියපු ඔක්කොම සතියයි. සමහර ඒවා දවසයි. දැන් ඔය මේ ටිකේ කියන දේවල් තව සතියකට වඩා තියෙනවද කියලා බලන්න. මම අද කිව්වා කියලා සතියකදී දැන් අද කියන දේවල් ටික තිබ්බොත් මාව අල්ලගන්න මෙහෙදී ඒ ටික ගැන කතා කරන්න. ඇති රත්තරන් ඇති. නෑ ඔබතුමා බලයට නැති එකක් ටිකක්. ඇති කිව්වනේ දැන්. අනේ මන්දනේ නාමල් මහත්තයාගෙන් මොකක් හරි එකක් මේ ප්‍රශ්නයක් අහනකොට දැන් මුන් දුවනවා බ. මුන් දැන් උත්තර දෙන්නෙත් නැහැ. අයියෝ ලාලයා වුණත් උත්තර දෙන එක නතර කරලා අද වෙනකොටනේ. බලහන්කෝ වීඩියෝ එකේම පේනවනේ දැන් දුවන විදිය. කොමුණත් කියන්න තියෙන මෙච්චරයි. ඔයගලන්ට කට උත්තර නැති වෙලා තියෙන්නේ ලාල් මහත්තයා. JP එක ළඟදිම කනවා හොඳ කෑමක් දුවනවා අනිවාර්යෙන්ම ආණ්ඩු ඉවරයි. ආයෝගලන්ට ආණ්ඩුවක් ගන්නත් බැරි වෙයි අවුරුදු 50 60ක් යනකම්. ඒක තමයි තේරුම් කරලා දෙන්න තියෙන්නේ. එච්චරයි. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. අපි ළඟ දවසේ ආවෙමු. අයිබෝවන්.